මට එහෙම වුණා නම් ඉසුරුගේ දත් ටික අතට දීලා ගෙදර එනවා. දේශානි අහිංසක වැඩි. රටම දන්න නිලියගෙන් ආන්දෝලනයක්. ඊයේ දින හිරු නත්තල් සාදේ අවස්ථාවේ ඉසුරු ලොකු හැටියාරච්චි විසින් දේශානි නිහාරාව ඇතගෙන ගොස් නර්තනයේ යෙදෙන ලෙස බල කර සිටීම මේ වන විට සමාජ මාධ්‍ය කළඹා තිබෙනවා. ඒ පිළිබඳව ජනප්‍රිය නිලියක් පවසන්නේ මෙවන් කතාවක්. මයික් එකක් අතට ගත්ත පලියට සමාජය ඉස්සරහ කැමරාවක් ඉස්සරහ කතා කරද්දි හරි පරිස්සමින් කතා කරන්න ඕන. තමන්ගේ කට තිබ්බ පලියට වාචාලකම තිබ්බ පලියට කතා කරන්න හොඳ නැහැ. මිනිස්සුන්ව එම අපහසුතාවයට පත් කරන එක විශාල පවක්. ඒකෙන් පේන්නේ තමන්ගේ තියෙන නූගත්කම සහ පහත් මානසිකත්වය. මිනිස්සුන්ට හින්ට්ක ගහ කිසිම පාලනයක් නැති හිනාවක් දාගෙන තමන්ගේ පවුල් ජීවිතේ නන්නත්තර වෙලා නිසා තමන්ගේ සහෝදර කලා පවුලේ අයගෙත් ජීවිත අසාර්ථක වෙනකම් ඒ දිහා හරි සතුටින් බලාගෙන ඉන්න. මේ වගේ සමහර මිනිස්සු හරි ලස්සනයි එයාලා කට වහගෙන ඉන්නකම්. කට ඇරපු ගමන් බඩුම තමයි. නර්මදා ඇත්තටම හිරිකිතයි. කාවිංග ඉසුරු සංජානා මේ තුන්දෙනත් නිවේදන වෘත්තියට ගැලපෙන මිනිස්සු නෙවෙයි. රංගපාන අය නිවේදනය කරන්න දාලා. ඊයේ අපි දැක්ක දේ තමා මේ හැමෝම කරන්නේ තමන්ගේ ඇරියස් කවර් කරන එක. යනුවෙන් ඇය පවසා තිබුණා.